ජීන්යෝන් හැකි වෙයි කියලා හිතුවේ ඔබට ප්‍රතිකාර කරන්න. ඔබ වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ ඉගෙනගත් නිසා හිතුවේ කළ හැකි කියා. දුවන අශ්වයෙකුගේ ආපහරක් වැදුණා මොහුට. එහෙමයි. ඇදුම තියෙනවා. කවුරුද ඔබතුමිය? වෙදකම් දන්නවද? දන්නවා. මම හෙදියක්ව සිටියා. අස්තිබිඳීමක් වෙලා නැති වුණත් සිරුර අභ්‍යන්තරයේ රුධිර වාහනයක් වෙනවා. දැන්ම ප්‍රතිකාර නොකළොත් දරුවා මිය යාවි. ඔහෝ පේන්නේද? මම වෙදදුරෙක්. නාඩි නම් තාම දුර්වලයි. නමුත් සුව වෙයි. මාව පෙරගත්තේ මාමා නේද? මම මෙහෙට පැමිණි දවසේ මාව සනීප කළේ මාමනේ. වෙදකමට මම කැමති නෑ. මිනිස්සුන්ව හරි සත්තුන්ව හරි සුව කරන්න මට කිසිම උවමනාවක් නෑ. මම ඉගෙන ගත්තේ මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න, සත්තුන්ට නෙවෙයි. මට සමා වෙන්න කුමරියනි. වැටහෙනවා මේ ගැටලුව නිසා ඔබතුමිය කනගාටු වෙන බව. සුබත් අපේ අම්මා මගේ ආයුධ ඔක්කොම අරගෙන හංගලා දාලා. මමත් එහෙමයි. පාඩතුරු ගන්න මතක් කරන්න එපා. හිතලා බලන්න අපිටම කියලා රාක්ෂයෙක් කෙනෙක් කොච්චර හොඳයිද?